පොරිස්කෝප් එක කියන්නේ මෙන්න මේ උපකරණය. මේ පොරිස්කෝප් එකේ තියෙන්නේ පොලරයිසින් ෆිල්ටර්ස් දෙකක්. උඩ එකක් තියෙනවා යට එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා බේස් එකක්. මේකේ පේනවා දැන් ලයිට් දෙකේම දැන් හොඳට මේක පේනවා කියලා. මේ පේනවනේ? මම කරන්නේ මේක උඩ එකෙන් මං කරකවලා ඒන ලයිට් එක බ්ලොක් කරනවා. ඒ කියන්නේ මං යාව ගේනවා ක්‍රොස් පොලරයිසින් ස්ටේටස් එක කියලා එකක්. ක්‍රොස් පොලරයිසින්. මෙයාගෙන් පාස් කරාට උඩ එකකින් ස්ටොප් කරනවා. ලයිට් එක පාස් වෙන්නේ. හරිද? ඔන්න මං දැන් එහෙම ගේනවා. ඔන්න බලන්න. ඔක්කොම පේනවද? දැන් පේනවා අඩු වෙනවා. ඔන්න දැන් නතර වුණා මේ. දැක පේන්නේ නැහැ. හැබැයි දැන් මෙහෙන් නතරලා තියෙන ලයිට් එක මේ. ලයිට් එක මෙහෙන් එනවා. මේ දැකලා ලයිට් එක මෙහෙන් එනවා. දැන් මෙහෙ උඩ එකකින් නවත්තලා තියෙන්නේ. මේ විදිහට අපි ගල් මේ බේස් එක උඩ තිබ්බයින් පස්සේ මේක කොච්චර කරකවුවත් මේක කරකවන්න එපා දැන් හා. මේක කරකවුවොත් බෑ. මේ උඩ තියෙන ෆිල්ටර් එක මේ බේස් එක කරකවන්න. බේස් එක උඩ ගල තියලා ගල කරකවනකොට අපි හොයා ගන්නවා මේ ගල මොකක්ද කියලා. මෙන්න මෙහෙම මම උදාහරණයක් පෙන්නන්නම්. මේ කට්ටියටම පේනවා නම් පේන විදිහට බලන්න. ලයිට් වෙනවා ඩාර්ක් වෙනවා පේනවද? ප්‍රතින් අපි දෙවෙනි දවසේ ඉගෙන ගත්ත ක්‍රිස්ටල් සිස්ටම්ස් වල කතන්දරේ මේ යන්නේ. ගල කරකවනකොට නිකන් මම මේ උඩ තියලා නිකන් මෙහෙම කරකවන මේ ලයිට් වෙනවා ඩාර්ක් වෙනවා. පේනවනේ? එතකොට මෙතන එන්නේ ඩබල් රිෆ්‍රැක්ටිව් එකේදී මෙහෙම මේක ඩාර්ක් මේක ඩාර්ක් මේක ඩාර්ක් මේක ඩාර්ක්. එතකොට මේක ලියන්නේ කොහොමද ලියන්නේ? 4 times L plus D in L කියන්නේ මොකද්ද? light and dark කියන එක 360 rotation.